පැලට නගින්න යන්නේ වැස්ස එනවා හොගාලා ඈතින් ධම්ම පාට වගේ හස. ධම්ම පාට කරලා තියෙන හස වහින්න යන්නේ ඉන්න කියනවා පැල. උඩ පැල. නගින්න පට් ගාලා නගින්නේ යන්නේ උඩ පැලටයි. වැස්ස හින්දෙන්නේ මාස් කන්න එකහි පටන් ගන්න යන්නේ. පොඩ්ඩක් උසයි පැල. යන්න උඩට ඔහොම අම්මා සුපිරි බඩු නියම් පොට්ටයක් පිටලැල් දාලා තියෙන්නේ. ආයෙදින් 4-5 දෙනෙකුට උනත් ඉතින් උඩ කිසි ගැටලුවක් නැහැ. කොට්ටයක් තියෙනවා මෙට්ටයක් තියෙනවා බලන්න උඩ කොට්ටේ තියෙනවා මෙට්ට කෑල්ලක් තියෙනවා වෙලක් නැහැ. ඔන්න බලන්න view එක. ෂා මාරම ලස්සනයි. වැස්සෙන් දෙන්නේ පලාතම දම් පාට කරලා තියෙන්නේ. අරුවලයි. දැන් වෙලාව 1:00 විතර ඇති. ඒ වුණාට නිකන් මේ හවස 6ක විතර පෙරමක් තියෙන්නේ. ඔන්න බලන්න මම ඉන්න උඩ මේ පැල හැහෙන්න උසට ගහලා තියෙනවා. අලිය එකවත් බය වෙන්න දෙයක් නැහැ. ලොකු ගහක ගහලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්න පුළුවන් බය නැතුව ගහ උඩ. ලස්සනටම ගහලා තියෙන වැඩි. අරන් වැස්සෙන් දෙන්නේ. අපිට වහිනවා. අර පැත්ත සම්පූර්ණයෙන්ම ගල්ගම පැත්තේ. මේ හරිය කඳු වලල්ලක් තියෙනවා. ඒ කඳු වලල්ලම දැන් පේන්නේ නැහැ. සම්පූර්ණ වැස්සට මේ වැහිලා තියෙන්නේ. ඒකත් වැස්සෙන් දෙන්නේ යාළුවනේ. පැල ඇතුළට වැස්ස එන්න වගේ හදන්නේ පොඩ්ඩක් අර මේ මෙතන ඉස්සරහා මෙව එකක් නැති හින්දා මොකද මේ කවර් එකක් නැහැ ඉස්සරහා හින්දා මේ බහිපීරාව පොඩ්ඩක් ඇතුළට ගන්නවා. මේ පොඩි වැඩක් කර මේ දවස්වල පොඩ්ඩක් දර ටිකක් හොයලා හිටියේ. මේ ගෑස් එන හින්දා මොකද මේ ගෑස් වලින් යන්නත් බෑනේ හැමදාම දැන් ගෑස් උත් ගණන් වැඩි. ඒ හින්දා දර ටිකක් හොයලා ඉන්න ගමන් තමයි මේ එකපාරටම කළු කරේ. නැත්නම් මේ දවස් ටිකේ වැස්සක් පේන තෙක් මානකවත් තිබ්බේ නැහැ. ඕන් දැන් වැස්ස එනවා ඕන් බලන්න. පොඩි වෙලාවක් මෙතන ඉන්න බෑ. වැස්ස එන ඔය සද්ද ඇහෙ නැති ඕගොල්ලන්ට. මේකට පොඩ්ඩක් සම්පූර්ණ මෙල්ලයි තියෙන්නේ. දැන් මාස් කන්නේ පටන් ගන්නවා මේ 25 වෙනිදා පොරවරින්ද තියෙන්නේ. ඒතකොට මේ ආයෙම නැවත අහපව් කොළ පාටින් කෙතට කෙතේ බබලන්න නැවත ඔක්කොම මිනිස්සු කුඹුරු වටට බහිනවා. දැන් වැස්ස වහින්න එන්නේ. අයියෙන් පොදක් එනවා. අන්න යාළුවනේ වැස්ස ඈතින් එනවා. බලන්න මේ වැස්සට වුණ ආවා වැස්ස. කොහොමද මේ වැහි පොදත් එක්ක දැන් මාරම වයිබ් එකක් තියෙන ඒ සද්දේ. වැස්ස නම් දුන්නා සුද්දා දොඹේ යන්න. හරි. ඉන්නේ කොටක් මේ වැස්සේ ගන්න වැස්ස පායලා තියෙන. පේන්ටියක් ගහන්න කියලා හදන්නේ මේ. ඇතුළට දියසීරා වගේ පොඩ්ඩක් ඇවිල්ලා නම් තියෙන්නේ. පේන්ටියක් බොන්න කියලා තමයි හදන්නේ. අපි බොමු පේන්ටියක්. මේ සීතලේ මේ ආතලෙක පේන්ටියක් බොනවා කියන්නේ. වැස්ස කෑවුවා මාර ලස්සනක් තියෙන වැස්ස කෑවුවම පස්සේ අර එකපාරම වෙල්ලායට පහලා මේ බහැලා එකපාරම පෑවුවම පස්සේ නිකන් තනකොළ පිට්ටනියක් වගේ නිකන් මාර ලස්සනක් තියෙනවා. ගොයන් ගස් නැහැ මේ දවස්වල අර මුං ඉහළ තියෙන්නේ මේ මුං දැන් කඩලා ඉවරයි.
පේන් ටිකක් බොන නියම ටයිම් එක. ඔයාලටත් ඕන නම් පේන් ටිකක් බොන්න පුළුවන්. ඇවිල්ලා. එන්න පේන් ටිකක් බීලා යන්න. තව ටිකක් රැ වෙනකොට මේ අලියෙන්වත් ඉඳ තියෙනවා. ඊළඟ තව අම්බානකට රචන සද්ද යවන හැම හතර වටේම. එළියයි හතර වටේම. දැන් අදත් අනිවාර්යයෙන් මේ දවස්වල එනවා ඉතින් බඩු ෂුවර්. දැන් අද වෙහි මේ වැස්සත් එක්ක අනිවාර්යෙන් අද එනවා. ආයෙත් වැස්සක් අත ළඟ ගොරවනවා. පොඩ්ඩක් මේ පැලේ වටපිටාව ඉතුරු පැත්ත ඔයාලට එක පැත්තක් විතරයි දකින්න වෙන්නේ. බලමු. අපි වටේම පොඩ්ඩක් බලමු. තව ටිකක් රැ වෙන්න හිටියොත් නම් අලි බලාගෙනම යන්න පුළුවන්.